සුරාපානය කරන කෙනෙක් සුරාපානය කළාට තමාගින් අන් අයට හිරිහරියක් නොවන බව කියා සුරාපානය කළාට පව් නැතයි පවසයි. මේ සත්‍ය විය හැකිද කියලා මේ අහන්නේ. සුරාපානය කර ඇති අයට හිරිහැර වුවහොත් පමණක්ද පවක් සිද්ධ වන්නේ කියලා. ඉතින් අන් අයට හිරිහැරයක් වුණොත් පමණක්ද පවක් වන්නේ කියලා මේ අහන්නේ. දැන් ඔය බීපු මිනිහකින් අහලා වන්ට ඔයාට වෙරිද කියලා. මොනෝ මට වෙරි? ඌ ගහ ගන්න එනවනේ. ඌට වෙරි කිව්වොත් එහෙම. බල මට වෙරිද? තොටනේ වෙරි. වැනි දැන් වැටෙන්න ඕන මෙන්න. ඔයාට වෙරි නේද? ඇහුවොත් එම කියයිද වෙරි කියලා. එහෙම එකක් උදන්නේ නැහැ. ඒකේ වරදක් පේන්නේ කොහොමද? දැන් හොඳයි පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්නකෝ. යම් කිසි මානසිකත්වයක් හොඳ නරක ඇත්ත නැත්ත යුක්ති අයුක්ති ආදී වශයෙන් තෝරා බේරා ගැනීමට තිබෙනා වූ මානසිකත්වයට බාධා පමුණවනවා නම් ඒ මානසිකත්වයේ තියාගන්න එක හොඳ. අනුන්ට හිඟි හිංසාව විතරක් නෙවෙයි තමා පිළිබඳව බලන්නත් ඕනේ. දැන් හොඳයි අපි හිතමු බීමත්ව ඉන්න මිනිස්සෙකුට ගණනක් හදන්න දෙනවා. වෙනදා හොඳට ගණන් හදන්න දන්න මුදලාලි කියමු. බඩු මිල එකින් එකට බඩු මිල දාලා 100ක් විතර මනෝමය වශයෙන් හදන මුදලාලිට දැන් දෙනවා බීලා ඉන්න වෙලාවක හදන්නක මුදලාලි මේ බඩු ටික ගන්න සීනි වෙච්චරයි තේකොළ වෙච්චරයි සබන් කෑල්ලයි මුදලාලි කියලා ඉවරනට ගාන හතර ගානක් කියලා ඉවරයි. මනෝමය ගණන් හදන්න දක්ෂයි. බීලා ඉන්න වෙලාව කිව්වොත් දැන් දක්ෂද? ඔන්නෝ කරන් ඵලයන්ම පැත්ත ඒකත් කියලා ඉවරයි නම් දෙක අනිකතර හැදලා ඉන්නවා නිච්ච නැතුව දුවනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තීක්ෂණ මානසිකත්වයේ විශාල පහරක් මත්පැන් නිසා ඇති වෙන මත්වීම. මේ කාටවත් හිඟි හිංසා කියන එකනේ Tamanටනේ පළවෙනි හිඟි හිංසාව. තමාට යම් කිසි දෙයක් සිහි කරනකොට සිහි නොවන තියනවද නැද්ද කියලාවත් තේරුම් ගන්න හැකියාවක් නැති අවස්ථාවක්. ඉතින් ඊට පස්සේ කියන මම කාටවත් හිඟි කරන්නේ මං වාගේ පාඩුවේ බීලා මගේ පාඩුවේ ඉන්නේ. ওই සත්තු තුන්ගේ පාඩුවේ ඉන්නවා. හැබැයි තිරිසන් මානසිකත්වයේ කියන එක උන්ට අයින් කරන්න බෑනේ. වෙනස මොකද්ද? යමක් හිතලා සිහි බුද්ධියෙන් අවශ්‍ය දේ කල්පනා කරලා ගන්න හැකියාවක් නැති වෙනවනම් ඒක මුට වෙලා ගිහිල්ලා මොනවා හෝ මානසිකත්වයේ යම්කිසි ආස්වාද මාත්‍රික ඇයිලා ඒතර හැදිලා හිටින අවස්ථාවක් තියෙනවා. ඔන්නේ අවස්ථාවේ තමයි වීප මිනිස්සයා ඉන්නේ. ඒ නිසා එයාට කොච්චර ගත්තත් එයාට අයිකක් දැනෙන්නේ නැතුව යනවා. මදි වාගේ ටිකක්. අන්තිම පැත්ත වැටෙනම ටික ටික කටට දා ගන්නවා. එයාට දැනෙන්නේ නැහැ ඇති කියලා. නම් බලාගෙන කෙනාට වෙන මොකද දැන් නැගිලා ගන්න බෑ හතර ගාතේ යන්නේ. මට එරින්නේ නැහැ බල කියකෝ හතර ගාතේ යනවා. දැන් මෙහෙම ස්වභාව තියෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ වෙරි කියන தත්ත්වය Tamanට තේරෙන්නේ නැහැ. ඒතකොට හිතනවා මගෙන් අනුන්ට කරදරයක් නැත්නම් ඒක පවක් නෙවෙයි. මං මගේ පාඩුවේ බිව්වට මොකද වෙන්නේ? කාටවත් කරදර නැත්නම්. ওই જાතිය නිගමනයක් ගන්නවා. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා මේ ඔක්කොම අභ්‍යන්තරයේ හැදෙනවා. නීවරණ පහ. දැන් තීන මිද්දේ එනකොට ඔව් ඇකිලිලා. කාටවත් කරදර කරන්න තිය අවුර නැගිලා ගන්නවත් බෑ. ඔහුට නිශ්චිත නැහැ. දැන් තීන මිද්දේ පාපයද නැද්ද අහපුවාම සිහි බුද්ධිය නැති එක පවුනේ. පව් කියන්නේ මොකද්ද? Tamanට යහපත සිද්ධ වෙන්නේ නැත්නම් යහපතට මාර්ගයට බාධා පවරනවා නම් ප්‍රමාදය සිද්ධ කරනවා නම් ඒ මත්වීමෙන් එන ප්‍රමාදය නිසා ලෝකෙට ඇයිලා හිර වෙලා හිටනවා නම් විමුක්තියට මාර්ගය පාදා ගන්න තීක්ෂණ ප්‍රඥා පහල කරන්න බාධාවක් නම් ඒක තමයි මධ්‍ය ප්‍රමාද තහන කියන්නේ. මේ මධ්‍යයේ ප්‍රමාදයේ තහනයට හේතු වෙන්නා වූ යම් සූරාමේරියක් ඇද්ද? ලෞකික වශයෙන් විලෝ වශයෙන් ගත්තත් ඇල්කොහොල් ගත්තත් ඒකේ ඒ ආකාරයෙන් බාධකයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇල්කොහොල් නොගෙන හරි යම් කිසි බුද්ධලෙක් මනවදන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කියනා වූ කාම පානීය කළොත් කාම ආස්වාදීය පානීය කරගෙන ඉන්න වෙලාවට ඒ වෙලාවට සිද්ධ වෙන්නේ ඔහුගේ මානසිකත්වයේ අර හරවත් දහම් පැත්තට නැඹුරු කරන්න බැරි වෙනවා. ඒකත් එක්තරා මත්වීමක්. ওই දෙක දිවිදිකට තියෙනවා පංච දුස්චරිතවල තියෙනවා සුරාමේරී කියලා මත්පැන් පීම. ඒකත් අර කියනවා පාපයට වැටෙන්නේ ওই විදිහයි. තමන් අනුන්ට යමක් කරනකොට වෙන තමන්ට යමක් කරගන්න විනාශයක් කරගන්නවා නම් ඒකනොත් දැනගන්න එපා තමන්ට සිදුවෙන අවඩක් විය. යමක් හේතු කොටින් තමන්ට අවැඩ වෙනවද? අනුන්ට අවැඩ වෙනවද? තමන්ටත් අනුන්ට දෙපසටම අවැඩ වෙනවද? අන්න ඒක පහ කළ යුතු පව්. පහ කළ යුතු පැත්ත.
පහත් බවට පත් කරන ඒවා. පව් වෙනවා. දුක් විඳින ඒවා කියලා කිව්වල හරියන්නේ නැහැ. ඒ පව් වල විපාක දුක් දෙන්නේ. පාප කර්මයේ එකක්, පාප කර්ම විපාකයේ එකක්. පාප කර්මයේ සිද්ධ කරනකොට අපිට දැනෙන්නේ නැහැ. හැබැයි සිහිනුවණින්ම හිතා ගන්න වෙලාවක ඕනේ පාප කර්මයේ තෝරා බේරා වින් කර ගන්න. Tamanට අවඩක් වෙනවා නම් ඒ යම්කිසි ආකාරයක මානසිකත්වයකින් ඊට හේතු වෙන සිතවිලි ක්‍රියාවතන් සියල්ලම පව්. අනුන්ට අවඩක් වෙනවා නම් ඒකත් පව්. Tamanටත් අවුන්ට දෙපසටම අවඩක් වෙනවා නම් ඒකත් පව්. පව් වල වැටෙන්නේ කොහොමද තෝරා ගන්න ඕනේ. ඉතින් ඔක අනුන්ට විතරක් අවඩ වෙන්නේ එක පව්, අවඩ නොවන නම් පව් නෑ කිව්වොත් එහෙම Tamanට අවඩ වෙන එකේ පාපේ Taman දැකලා නෑ. ඒකයි දකින්න ඕනේ. Tamanට ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රමාදයේ සෙල්ලමක් නෙවෙයි. තමයි ඒකේ විඥානයක් වැඩිනවා. ප්‍රමාදයේ හේතු වෙන මූලාසහගත විඥානි. ඒකෙදි ඊට පස්සේ ඒ පුද්ගලයාට ඒ විඥානේ හැම වෙලේම ටිකෙන් ටික පුද්ගලයා බීලා නැති වෙලාවට බීපු මිනිහගේ මානසිකත්වය ඇති කරනවා. පහුවෙනකොට කල්යන්න යන්නේ. මුලදී බොන මිනිහගේ තිබිච්ච මානසිකත්වයේ අර පොඩ්ඩක් බීලා හිට බීරි අඩු වෙනකොට වැරදි නා වැරදි මට මෙච්චර වැඩ කරන්න තියෙනවා. ඔය ආදි වශයෙන් ගත තීරණ මුලදී තිබුණා නම් ඔය බීමට ඇබ්බැහි වෙලා කල් ගියාට පස්සේ මිනිහා බීලා නැති වෙලාවෙත් මිනිහා බීගවා වගේ තමයි මානසිකත්වයේ දුර වෙලා යනවා. මනස මොට වුණාට පස්සේ එයාට ඇත්තක් නැත්තක් හොඳක් නරකක් යුක්තියක් අයුක්තියක් තෝරා ගන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. Tamante ලොකු විනාශයක් එනවා. සියුම් දහම් තෝරා ගන්න තියෙන මේ වටිනාම කාර්යයේ ඒ ටික නැති වෙලා යන්නේ. මේක හරි භයානකයි.